පිරිමි ළමයි කතාව කියලා කියන්නේ මේ දවස්වල ජනප්‍රියම කතාවක්. ඉතින් යාළුවනේ පිරිමි ළමයි කතාවේ පුංචි හාමුට දිල්හාර ගොඩක් ආදරෙයි. ඒ වගේම දැන් සෙනුරිත් පුංචි හාමුට ගොඩක් ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ වෙනකොට පුංචි හාමු ගෙදර ආවේ නැහැ කියලා සෙනුරි බලන් ඉන්නවා වගේම පුංචි හාමුට මොකක්ද වුනේ කියලා දිල්හාර හැමතැනම හොයනවා. ඉතින් කතාවේ ඉදිරි කොටස් වලදී පුංචි හාමුට සිහිය ඇවිල්ලා එයා යනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ ඔන්න අනිවාර්යෙන්ම මේ වෙලාවේ පුංචි හාමු යන්නේ දිල්හාරගේ ගෙදර වෙන්න පුළුවන්. මොකද පුංචි හාමු තාමත් ඇත්තටම දිල්හාරට ගොඩක් ආදරේ. ඉතින් අන්න ඒක නිසා අනිවාර්යෙන්ම එහෙම වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ වගේම පුංචි හාමුගේ හිතේ දැන් සෙනුරි ගැනත් ටික ආදරයක් ඇති වෙගෙන යන්නේ. ඉතින් යාළුවනේ මේ කතාව ඉදිරියේදී මොන වගේ දෙයක් සිද්ධ වෙයි කියලාද ඔයාලා හිතන්නේ? ඉතින් පොඩි මහත්තයා තම්බැට්ටමින් ඔළුවට ගහපු නිසා පුංචි හාමුට දිල්හාරත් එක්කත් කේන්ති යන්න ඉඩකඩක් තියෙනවා. මොකද මේ හැම ප්‍රශ්නයක්ම දිල්හාර නිසා කියලා පුංචි හාමු තේරුම් ගන්නවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි කතාව ඉදිරි කොටස් ගලාගෙන යන්නේ. ඉතින් මේ කතාව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේමයි දිල්හාරයි පුංචි හාමුයි එකතු වෙනවටද ඔයා කැමති? එහෙමත් නැත්නම් සෙනුරි පුංචි හාමුයි එකතු වෙනවටද ඔයා කැමති කියලා ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.